සමහරු අපි බෞද්ධ කියන්න, සමහරු අපි සිංහල කියන්න පස්ස ගහනවා. ලෝකෙ සිංහලයන්ට තියෙන එකම රට, ලෝකෙ තේරවාදී බුදුදහම හරියට තියෙන එකම රට. ඈ මුල අමතක නොකර ඇගේ ජාතිය, ඇගේ ආගමත් එක්ක, ඇගේ සංස්කෘතික අනන්‍යතාවයත් එක්ක යනවා. රණවිරුවන්ට රණවිරුවෝ කියලා කටාරින්න බැරි පාලකයෝ ඉන්න රටක ඓතිහාසික උරුමය, වටිනාකම දෙන්න බැරි වෙලා තියෙදි ඉතිහාසෙත් සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියන බුද්ධ වචන කියලා ඇගේ ගමන පටන් ගන්නවා. ඈට මම බෞද්ධ කිව්ව කියලා වැරදුනාද? මගේ මව් භාෂාව සිංහල කියලා ඈට වැරදුනාද? නෑ, මුළු රටේම ආශිර්වාදය ඈත් එක්කයි. තමන්ගේ අනන්‍යතාවය, තමන්ගේ දේ අගෙන මිනිහට ලෝකේ වටිනාකම ලැබෙනවා. කවුරු වෙන්න හැදුවත්, මොන තරම් ඇත්ත යට ගහන්න හැදුවත්, තමන්ගේ ලේ, තමන්ගේ ජාතිය, තමන්ගේ රට, තමන්ගේ උපන් දේශය, තමන්ගේ අනන්‍යතාවය තරම් මිනිහෙක්ට වටින දෙයක් නෑ. ඇත්තට මේ ආරම්භය දැක්කාම හදවත දැනිච්ච සතුට, රූපය ලැබෙන්නේ පෙර පිනකට. හැබැයි ඒ රූපෙත් එක්ක නුවණ, උගත්කම, තැම්පත් බව, දක්ෂතාවය, මිස් වර්ල්ඩ් කියන එක පරිවර්තනය වෙලා තියෙන සිංහලට හරියට නෙවෙයි. මිස් වර්ල්ඩ් කියන්නේ ලෝක රූ රැජින නෙවෙයි. විශ්ව යුවතිය, ලෝකයේ ගැහැණිය. එතන බලන්නේ ඇගේ රූපෙ විතරක් නෙවෙයි. ලංකාවේ කිරුළ දිනා ගන්න එක ලේසි නැතුව තියෙන්නේ. මුළු ලෝකයක හොඳම 20ට යන්නේ. ඈ බැරි වෙලාවත් හොඳම 5ට 3ට. අවසානයේ ඒ කිරුළ දිනු ඒ ඉතිහාසයේ ලංකා මාතාව කිසිවෙකුට නොදෙමින් ජයග්‍රහණයක් ගෙන අපිට. ඒ නිසා අපි ඇයට හදවතින්ම සුබ පතමු.